ඔයාලට කොහොමද මේ හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. මේ මගේ පළවෙනි vlog එක. ඉතින් හැමෝම මාව subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මගේ පළවෙනි vlog එක විදිහට මට කරන්න හිතුණා. මගේ බබා ලැබිලා දැන් බබාට මාස 5ක් වෙනවා. ඒ සම්බන්ධයෙන් මගේ ජීවිතයේ ඉදපු අත්දැකීම් ඔයාලා එක්ක බෙදා හදා ගන්න. මගේ ඩෙලිවරි සම්බන්ධයෙන් කියනවා නම් මගේ ගම රත්නපුර. මම ස්කෑන් ක්ලිනික් ගියේ මෙහිදී. ඉතින් මම ස්කෑන් වලට ගියේ රත්නපුර සිංහ හොස්පිටල් එකේ ડોක්ටර් මෛත්‍රී. ડોක්ටර් ගැන කිව්වොත් ඇත්තටම ડોක්ටර් ගොඩාක් හොඳ කෙනෙක්. ඒ කියන්නේ ඕනම අම්මා කෙනෙක්ට තමන්ට තියෙන ඕනෑම දෙයක් කතා කරගන්න පුළුවන් කෙනෙක්. මම රෙකමන්ඩ් කරනවා රත්නපුරවට අම්මා කෙනෙක් ඉන්නවා නම් ડોක්ටර් ළඟට යන්න කියලා. වෙන ડોක්ටර්ස්ලා හොඳ නෑ කියනවා නෙවෙයි. නමුත් මගේ අත්දැකීම් මත ડોක්ටර් මෛත්‍රී හොඳයි. ඉතින් කොහොම හරි මම මගේ බබා ලැබෙන බබාට මාස 7ක් වෙනකම් ස්කෑන් වලට ගියේ ડોක්ටර් ළඟට. එතනදිත් මට කිව්වා බබා ගොඩක් පුංචි වර්ධනය මදි කියලා. එතකොට විටමින්ස් වර්ග දුන්නා. නමුත් ඒවට ලොකුවට බර වැඩිවීමක් වෙලා තිබිලා නැහැ. පස්සේ මට වමනා වෙලා තිබුණා මාස 7ක් මෙහි ඉඳලා ඩෙලිවරි එකට මගේ ගමට යන්න. ඒ කියන්නේ බිබිලට. මම ඉතින් ගියා. ගියාට පස්සේ අපි මුලින්ම කරන්න ඕන මොකද්ද? ඒ ගමේ මිඩ්වයිෆ් දැනුවත් කරලා ඒ ලියාපදිංචි වෙන්න එපේ. ඉතින් මම ලියාපදිංචි වෙන්න ගියාට පස්සේ මට මිඩ්වයිෆ් මිස් කිව්වා අම්මා ඔයා මෙහි කෙනෙක් නෙවෙයිනේ. ඒ හින්දා ඔයා ඩෙලිවරි එකට යන්න බලාපොරොත්තු වෙන හොස්පිටල් එකට ගිහිල්ලා ඔයා ලියාපදිංචි වෙලා හොස්පිටල් නතර වෙන්න දිනයක් වෙන් කරගන්න කියලා. ඉතින් අපිට ළඟම තියෙන හොස්පිටල් එක බිබිල මූලික රෝහල. ඇත්තටම පොඩි හොස්පිටල් එකක් තමයි. නමුත් මාර හොඳ තැනක්. ඉතින් කොහොම හරි මම ගියේ ඔක්තෝබර් 29 සති 36 ස්කෑන් එකත් ඉහිදී කරගන්නත් එක්ක බලාපොරොත්තු මට රත්නපුරදී මේ මෛත්‍රී ડોක්ටර් දීලා තිබුණ බබා ලැබෙන්න තිබුණ දිනේ තමයි නොවැම්බර් මාසේ 27 වෙනිදා. කොහොම හරි මිඩ්වයිෆ් මිස් දීලා තිබුණ දිනේ තමයි නොවැම්බර් 24. ඔයාලා දන්නවා බබෙක් ලැබෙන්නේදී ඕනම අම්මා කෙනෙක්ට මේ වගේ කාඩ් එකක් දෙනවා. මේකේ තියෙන බලාපොරොත්තු වෙන ප්‍රසූත දිනය මේ තියෙන 2025 11/24. ඉතින් මම මාසයක් කලින් තමයි ගියේ. සති 36 ස්කෑන් එක බිබිල හොස්පිටල් එකේ වියෝජිස කරනකොට මට ඇහුවා අම්මා ඔයාට අදම හොස්පිටල් නතර වෙන්න පුළුවන්ද? මේ බබා ගොඩක් පුංචි වර්ධනය මදි. අපි පෙනහැල් වර්ධනය වෙන්න ඉන්ජෙක්ෂන් එකක් ගහනවා ඒකින්ද කියලා. ඉතින් මට මුකුත්ම හිතා ගන්න බැහැ. නමුත් මම මේ කැමති වෙලා නතර වුණා. ඉතින් ඊට පස්සේ මට නර්ස්ලා කිව්වා රෙදි බෑග් එකම ගෙන්න ගන්න ඔයා කෝකටත් කියලා. මට බය හිතුණා ඉතින් මගේ පළවෙනි අත්දැකීම මේ මොනවටද දන්නේ නැහැ කියලා. වෙන බබා ලැබෙන්නත් තව කල් තියෙනවානේ කියලා. පස්සේ මම වේලාසල් රෙදි බෑග් හදාන් හිටියේ. ළමයි හම්බෙන්නේදී ඕනම අම්මා කෙනෙක් මාස 7ක් වෙද්දී රෙදි බෑග් හදාගෙන ඉන්නේ. ඉතින් මම ඒව හදාගෙන හිටපින්න ඇත්තටම මේක මට ගොඩාක් පහසුවක් වුණා. ඉතින් ඒ ටික මම ගෙදරට කියලා මම ගෙන්න ගත්තා. ගෙන්නගෙන එදා රෑ ඒ කියන්නේ ඔක්තෝබර් 29 රෑ මට නර්ස් කෙනෙක් කිව්වා අම්මා ඔයා රෑ 10න් පස්සේ මුකුත් කන්න බොන්න එපා. සමහර විට ඔයා උදේට සීසර් එකට ගනී කියලා. ඊට පස්සේ ඉතින් මට බය හිතුණා. නමුත් මම ළමයා වෙනුවෙන් හැමදේම ඉවසගෙන ඉන්නවා කියලා හිත හදාගත්තා. පහුවදා ඒ කියන්නේ ඔක්තෝබර් 30 උදේ අපි හැම අම්මා කෙනෙක්ම උදේ 6 වෙන්න කලින් නාන්න එපා. නාලා එහෙම ආවට පස්සේ බඩට පටියක් දාලා බැලුවා බබාගේ heart beat එක වේගය කොහොමද කියලා. ඒ බලනකොට බබාගේ heart එක ගැහෙන වේගය වැඩි කියලා මාව emergency සීස අරන් ගියා. සීස අරන් ගියාට පස්සේ එතනදී මම අහලා තියෙනවා ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. ඒක ගොඩක් අමාරුයි රිදෙනවා එහෙමයි කියලා. මම ඒකට ඇත්තටම බයෙන් හිටියේ. නමුත් මට එතන හිටපු ලේඩි ડોක්ටර් කෙනෙක් කිව්වා ඔයාට දැන් ඉන්ජෙක්ෂන් එකක් ගහනවා ඇඟ හිරි වැටෙන්න. මේ කොට්ටේ අයින් අල්ල ගන්න කියලා. ඒත් මම බය වුණා. නමුත් ඇත්තටම අපි එතනදී ඉවසගෙන විඳ දරාගෙන හිටියොත් ඇත්තට මේක වේදනාකාරී නැහැ. හැමෝම කියන තරම් එහෙම ඇත්තටම රිදෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට මම කියනවා කිසිම දෙයකට බය වෙන්න එපා කියලා. පස්සේ මගේ ඉන්ජෙක්ෂන් එක ගහලා මට මේ මිස් කෙනෙක් කිව්වා එක කකුලක් මේ උස්සන්න හිරි වැටලාද කියලා බලන්න ඕන කියලා.
එතකොට හිරි වැටලා තිබුණ නැහැ. ආයෙ වතාවක් ඒ දෙම කිව්වා. එතකොට හිරි වැටලා තිබුණා. පස්සේ දැන් හරි සීසර් එකට සූදානම් වෙනවා කියලා සීසර් කරා. ඉතින් බබා ගත්තා. ගත්තට පස්සේ මට ටිකක් අමාරු වුණා. ඒ අමාරු වුණේ ඇත්තටම බයට නැත්නම් ඒක ලෙඩක් නෙවෙයි. පස්සේ බබා මට මේ සීසර් කරලා ගත්තා. එයා මගේ අතට දුන්නේ නැහැ. එයා මොකද ගොඩාක් පුංචි බබේ. එයාගේ උපත්බර තිබුණේ කිලෝ 1 ග්‍රෑම් 465යි. ඇත්තටම එහෙම අත්දැකීම් ඇති අම්මලා ඇති. ඒ විඳපු දුක දන්නවා ඇතිනේ. ඒ නිසා ඒක අමතෙන් කියන්න මට තේරෙන්නේ නැහැ. නමුත් බබා ලැබුණ ගමන්ම බබාව මගේ අතට දුන්නේ නැහැ. එයාව අරන් ගියා PBU එකට දාන්න. PBU එකට දාන්න එයාව ගෙනිච්චා මාව වෝඩ් එකට උදේ 10යි ගානට වගේ දැම්මා. වෝඩ් එකට දැම්මට පස්සේ ඔයාලා දන්නා ප්‍රයිවට් හොස්පිටල් වල වගේ ළඟ ඉන්න කෙනෙක්ට හැමදාම ඉන්න බෑ. සීසර් කරන දවසේ විතරයි ගෙදරින් කෙනෙක්ට ඉන්න පුළුවන්. ඉතින් එදා මගේ ළඟ හිටියේ මගේ අක්කා. ඇත්තටම එයා තමයි පළවෙනි දවසේ මගේ වැඩ සේරම කළේ. නමුත් අනිත් පහවදා උදේ එයා ගෙදර යන්න ඕන. මොකද හොස්පිටල් එකෙන් තියාගන්න නැහැනේ දවස් දෙකක්. ඊට පස්සේ නොවැම්බර් 1 වෙනිදා අක්කා උදේම ගෙදර ගියා. මම ඉතින් තනියම වැටික් කරගන්න පුරුදු වුණා. කොහොම වුණත් මම ඒ වෙනකම් බබා ළඟට ගියෙත් නැහැ. බබාව අතට ගන්න උනේ නැහැ. මොකද බබා PBU දාලානේ හිටියේ. පස්සේ දවසේ උදේ මම උදෙන්ම නාලා පිරිසිදු වෙලා අපේ මුත්‍රා බට එහෙම ගහනවා. ඉතින් ඒවා අස් කරලා පිරිසිදු වෙලා මම බේබි රූම් එකට යන්න ගියා. ඒ යනකොට මේ බබා වීදුරු පෙට්ටියක දාලා ඇත්තටම ඉන්නවා. මට දැක්කට පස්සේ ඒක මාර විදිහට දුක හිතුණා. ඒ කියන්නේ මාර විදිහට අම්මා කෙනෙක් විදිහට මං අසරණ වුණා. නමුත් එතන හිටපු නර්ස්ලා හැමෝම හිත හැදුවා. එයාලා මාර කරුණාවන්තයි. මම හිතාගත්තා බබා පුංචි වුණාට කමක් නැහැ. එයා නිරෝගී බබෙක් නම් ඒ ඇති මට කියලා. පස්සේ මට නර්ස් කෙනෙක් බබාව අතට දුන්නා. දීලා කිව්වා මෙයාව ලොකුවට අල්ලන්න කරන්න යන්න එපා අම්මා. මෙයාට විස බීජ ගියොත් හොඳ නැහැ. මෙයාට කිරි වුණත් ඔයාගෙන් දෙන්නේ නැහැ අපි. මේ කප් එකකට දෝලා තමයි දෙන්නේ කියලා. පස්සේ මට කප් දෙකක් දීලා මට කිව්වා පැය දෙකෙන් දෙකට කිරි දෝලා දෙන්න. ඔයාට අපි කෝල් කරනවා මේ වෝඩ් එකට. එතකොට ඔයා මේ PBU එකට එන්න කියලා. මම ඉතින් ඒ වෙලේ එතනදී කප් එකකට දෝලා කිරි දුන්නාට පස්සේ එයාලම තමයි මේ බබාට පොවන්නේ. මොකද අපිට තේරෙන්නේ නැහැනේ. එහෙම දවස් 3ක් විතර ගෙවිලා ගියා. මම හොස්පිටල් එකේම තමයි හිටියේ. පස්සේ මගේ ටිකට් කැපුවා. මට ලොකුවට අමාරුවක් තිබුණේ නැහැ. පස්සේ මම බේබි රූම් එකේ ඉන්න මැඩම්ගෙන් ඇහුවා මැඩම් බබාගේ ටිකට් කපන්නේ කවද්ද කියලා. ඉතින් මැඩම් කිව්වා එහෙම PBU දාන මේ බර අඩු පුංචි බබාලගේ සාමාන්‍ය බර 1.850ක් විතර වුණාම තමයි ටිකට් කපලා ගෙදර යවන්න කියලා. ඉතින් මං හිතා හදාගත්තා තව සති දෙකක් විතර ඉන්න වෙයි කියලා. මොකද අපි කිරි දෝවලා දුන්නා ළමයිගේ බර වැඩි වෙන්නේ දවසකට ග්‍රෑම් 20ක් 30ක් වගේ තමයි උපරිමය. එයාලා අනික කිරි දෝවලා දෙන්න කියන්නේ එහෙම චූටි බබාලට බර වැඩි වෙනවලු. ඒක ඇත්තක්. ඉතින් මම හිත හදාගත්තා එහෙම හොස්පිටල් එකේ තව ඉන්න වෙයි කියලා. ඉතින් ඔහොම ඉතින් දවස් 21ක් ගෙවිලා ගියා. මම ඉන්න අතරේ නොවැම්බර් 19 තමයි උදේ කිව්වා මැඩම් මට බබාගේ ටිකට් කැපුවා. ඔයාට අද බබා අරන් ගෙදර යන්න පුළුවන් කියලා. එතකොට මට ඇත්තටම මාර විදිහට සතුටුයි. මොකද දවස් 21ක් මම හොස්පිටල් එකේ හිටියානේ. ඉතින් මුලදී නම් ඇත්තටම එපා වෙලා හිටියේ. පස්සේ මේ ඒක සාමාන්‍ය දෙයක් වුණා. එහෙම චූටි බබාලා ඉපදෙනකොට මට කියන්න ඕන අනිවාර්යෙන් බබාලගේ මොලේ ස්කෑන් කරනවා, S2 ස්කෑන් කරනවා, උඩ කන් බලනවා, බ්ලඩ් චෙක් කරනවා හැමදාම උදේට. ඒ මොකද චූටි බබාලා ඉපදුනහම එයාට ලෙඩ රෝග හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි. එහෙම කියලා. ඒ වගේම එයාලා ගොඩක් මේ උණුසුම තියන්න ඕන. මට ගොඩාක් කියලා දුන්නා ගෙදර එක්ක ගියත් කාමරේක ලයිට් එකක් දාලා මේ ස්ටොප්පි දාලා එයාලට සීතලක් දෙන්න හොඳ නැහැ. මොකද සීතල වෙදුනොත් ළමයිට බර වැඩි වෙන ප්‍රවණතාවය අඩු වෙනවා කියලා. ඉතින් කොහොම වුණත් මම නොවැම්බර් 19 බබා එක්ක ටිකට් කපලා ගෙදර ආවා. ඒ එනකොට මට PBU එකෙන් දුන්නා මේ පොත. මේ බලන්න
එතන මේ පොත මාර විදියට වටිනවා. ඒ කියන්නේ බබාට අපි කිරි දෙන්න ඕන විදිය, බබා වැසුරු කරන්න ඕන විදිය, ගෙදර ගියාම බබාව තියා ගන්න ඕන විදිය, මේ හැමදේම මේක තියෙනවා. මට ගොඩාක් මේක වැදගත් වුණා. ඉතින් කොහොම හරි එහෙම මම මාස 3ක් යනකම් බබාට මගෙන් කිරි දුන්නේ නැහැ. එයාට දෝලම තමයි පැය දෙකෙන් දෙකට එහෙම දුන්නේ. එහෙම අත්දැකීම් ඇති අම්මලා ඉතින් ඒක දන්නා ඇති. කොහොම වුණත් මට ඔයාලට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ චූටි බබෙක් බර අඩුව, උපත් බර අඩුව ඉපදුනාට පස්සේ ඔයාලා මානසිකව වැටෙන්න එපා, සතුටින් ඉන්න. මොකද අම්මා දුකින් හිටියොත් බබාට කිරි ටික දෙන්නත් අමාරුයිනේ. ඒ නිසා බබා නිරෝගී බබෙක් නම් එයා චූටි වුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා ඔයාලා සතුටින් ඉන්න.